හොස්පිටල් එකේ. හරි නාවලපිටිය හොස්පිටල් එකේ හරි ප්‍රසව හා නාරි වේද සෙක්ෂන් එකේ ડોක්ටර් කෙනෙක් විදියට. හොස්පිටල් එකේ අපිට නෙවෙයි. හරි මේ මගේ පරණ ගෝලේ දැන් ඔයාලා දැක්ක නේද? ඊවින්ස් ටී-ෂර්ට් එක ගහගත්ත අපේ ස්ටාෆ් එකේ සෙට් එක වගේම අයියලා සෙට් එකකුත් ඉන්නවා. හරි ඒ අයියලා දැන් ඔය කැම්පස් යනකන්නේ මේ ඉන්න පුතේ මේ පාර හොඳට එක්ස්පීරියන්ස් කරලා හරි කැම්පස් යනකන් තමයි ඉන්නේ. එහෙම සෙට් එකේ හරි ඔය විදිහටම 2010 අවුරුද්දේ. ඒ කියන්නේ ඔයාලා ඉඳලා අවුරුදු දෙකක් බඩ ගන්න. හරිද? හරි ඒ කාලේ ඔන්න ඔය කියන මම මේ කියන අයියා අපි කෑගල් වගේ ආයතනයකට අපේක්ෂ ආයතනයේ ඔෆිස් එකේ අපි කතා කර කර ඉන්නවා. ඒ දවසේ අපේ ඒ අවුරුද්දේ තිබ්බ රිසර්ච් ෆොටෝසුත් එක්ක ලොකු හෑන්ඩ්බිල් එකක් අහලා තිබ්බා. ඉතින් ඒ හෑන්ඩ්බිල් එක එක එකනා තිබ්බ එක එක ඇක්ෂන් පුතේ. තමයි රත් බදාගෙන ෆොටෝ එකක් තිබ්බා. හරි තමයි ගලින් මේ බල්බිලා වගේ ඉන්නේ. ඔය ඕගෙන විහිළු කරලා ඉඳිද්දි ඔය කියන අයියා හරි නමින් නරංජය හරි මොකද වෙන්නේ? යාමට කියනවා මෙන්න මේම කතාවක්. සර් දන්නවද මේ රිසල්ට් එකේ මෙන්න මේ තියෙන A එකේ විශේෂත්වය කියලා. දරුවනේ එයාගේ තිබ්බ රිසල්ට් එක A එකයි B එකයි. මේ ෆිසික්ස් වල. හරි මේ දෙක කෙමිස්ට්‍රි සහ බයෝ. මම ඉතින් වැඩි ගණන් ගත්තේ නැහැ. මම ඉතින් කෙමිස්ට්‍රි බයෝ කියන එකට සාපේක්ෂව අමාරුයි කියලා කට්ටිය අතර මතයක් තියෙන සබ්ජෙක්ට් එක ෆිසික්ස්. හරි ෆිසික්ස් වලට ඒකක් නේද තියෙන්නේ ආසර්ගේ සබ්ජෙක්ට් එකට විතරයි නේ කියලා අන්න ඔය වගේ එකක් වෙන්න ඇති මේකේ විශේෂත්වය කියලා මම වැඩි ගණන් ගත්තේ නැහැ. අපි අර ඒ වෙලාවේ මම කිව්වා ෆොටෝ බලලා හිටියේ. හරි ඉතින් ඒකත් එක්ක ඉතින් ඉන්නවා මේ දරුවන්ට නැවත වතාවක් මම අහනවා සර් දන්නවද මේ ඒකේ විශේෂත්වය? හරි මම කිව්වා මම දන්නේ නැහැ. මොකද අහන්න කියලා කිව්වා. උදේ මේ අයියා කියනවා මෙන්න මේ ඒක තමයි හරි ලංකාවේ විභාගෙට හොඳට හරියට මට එකපාරට මේක තේරුන්නේ නැහැ. ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවකින් තිබිච්ච විභාගයකට ජීවිතේට මට තිබ්බ එකම ඒක තමයි මෙන්න මේ කියලා. මොකද කිව්වේ? ඕ ලෙවල් වලටවත් මේ දරුවට එකදු එකේ සමාර්ගයක් තිබිලා නැහැ. මට તો එකපාරට තේරුන්නේ නැහැ මම ඕ ලෙවල් වලට තේරෙන්නේ නැද්ද කියලා මම කිව්වා නෑ සර් මට ඕ ලෙවල් වලට කොහොමද තිබේ D C කියන එක. උදේ මම මේ කතාව කිව්වේ හරි බලන්න මම මේ වෙලාවේ අපිට ඔයාලගේ චෙක් කරා ඔයාලගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක. හරි ඕවර් කොන්ෆිඩන්ස් එකක් දෙපා. හරි කොන්ෆිඩන්ස් ලෙවල් එක චෙක් කරා. ඒ වගේම පුතේ මෙන්න මම තව දුන්න පණිවිඩයක් තියෙනවා පුතේ. හරි ඔයාගේ ඕ ලෙවල් ප්‍රතිඵලය සහ A ලෙවල් ප්‍රතිඵලය අතර කිසිම සම්බන්ධයක් නැහැ. තේරුණා නේද කතාව? හරි. මොකද තව චුටි ප්‍රශ්නයක් අහන්න. ඒක ප්‍රශ්නෙත් එක්කම අපි ටික ටික ඉගෙන ගන්න පටන් ගමු. හරි මේව දෙයක්. හරි මෙච්චර කල් දැන් ඔන්න මම දැන් මේ මෙතන ඉන්නේ. මෙතන නෙවෙයි මම ඉන්නේ දැන් ඕ ලෙවල් සහ A ලෙවල් ප්‍රතිඵලය අතර කිසිම සම්බන්ධයක් නැහැ. දැන් සමහර දරුවන් හිතනවා නේද? හරි එහෙනම් මම ඕ ලෙවල් කාලේ ඉච්ච දක්ෂයෙක් නෙවෙයි. දැන් මේක පුතේ ඉන්නවනේ ඕ ලෙවල් කාලේ සුපිරි මීටර සුපිරි දක්ෂයෝ. එයාට කියන්න දෙන්නේ මොකද වෙන්නේ? ඔයාගේ ගමන යන්න දැනටම ඔයා සාර්ථකයි. මම මේ වචන ටික මේ වෙලාව චුට්ටක් වැය කරන්නේ අද දවසේ හරි ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරන දරුවෝ වෙනුවෙන් මුලින්ම. හරි කවුරු හරි හිතාගෙන ඉන්නවනම් අනේ මම පන්තියේ 20 වෙනවා මම පන්තියේ 30 වෙනියා. හරි මම 40 වෙනියා. අනේ මට මේවා බැරි වෙන්නේ කියලා හිතාගෙන ඉන්නවනම් හරි ඔයා සමහර වෙලාවට ඒක බැරි වෙන්න හේතුව ඔයා හරි විදිහට වැඩේ පටන් ගන්න නැතිකම වෙන්න පුළුවන්. මම ඒක චුටි කතාවක් කියන්න යන්න දෙන්න. හරි මෙන්න මෙහෙම සිද්ධියක්. මම අහනවා අද වෙනකම් ඒ කියන්නේ ඕ ලෙවල් විභාගෙ දක්වාම හරිම කැමැත්තෙන් හරිම ආසාවෙන් හරිම රුචියෙන් හරිම ෆන් එකේ ඉගෙන ගත්ත කට්ටිය අද උසන්න බලන්න. ෆන් එකේ ඉගෙන ගන්න එක ෆන් එක හරිම සතුටින් ඉගෙන ගන්න. හරි ආසාවෙන් ඉගෙන ගන්න. අද උසන්න බලන්න. හරි. අද උසාල බලන්න පුතේ. මට නම් ඉගෙන ගන්න ආසාවක් නේද? මේ මොනවා කරන්නද ඉතින් ආයේ. කරන්න දෙයක් නැති ඉගෙන ගන්නවා කියන අද උසන්න. ඉතින් එක එක දෙන්න ඕනේ ඉතින්. හරි. හරි. ෆන් එකේ කැමැත්තෙන් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉගෙන ගන්න අද උසන්න. නෑ සර් ඉගෙන ගන්න නිසා ඉගෙන ගන්න අද උසන්න. හරි. පුතේ ඇත්ත කතාව අහන්නකො. මම දන්නවා. හරි. ඔයාලට වගේම පුතේ මට ඇත්තම සිද්ධිය හරි සාමාන්‍යයෙන් 8 වසරේ විතර වගේ වෙද්දී ඉගෙන ගන්න කිව්වා. හරි. ඉගෙන වෙන ඒවට ආස වෙලා නෙමෙයි. හරි. උනේ මොකක්ද අපේ රටේ තියෙන මේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද. මම හිතනවා අපේ කාලේ තිබ්බ ඒවාම තමයි දැන් අදත් ඕ ලෙවල් වල තියෙන්නේ කියලා. දැන් බලන්නකො ලංකාවේ සිද්ධ වෙන අධ්‍යාපනය මොකද්ද? මහා කවුරු හරි හිතන්නකො හොඳ කවියෙක්. අපි හිතමු විමරරත්න කුමාරතුංග කියලා. හරි. කවියෙකුට කවිසිතුවිලි පහළ වෙලා කවියක් ලියනවා. මේ එයාට නෙමෙයි එතුමා කියලා අපි කියමු ගෞරව කරලා අර එතුමාට කවිසිතුවිලි පහළ වෙච්ච හැන්දෑවක සමහර වෙන මොනවා හරි හැංගීමක හිටපු වෙලාවක පහළ වෙච්ච කවියක්. අපි මොකද්ද වෙන්නේ බං අපි මේක අනේ යම්මේ කකුල් දෙක වල බේරම ගහගෙන පාඩම් කරනවා. ඕකේ විචාරය ලියන්න ගියාම නිකම්ම වචන මේ අර්ථය ලියනවා එක ගන්නට වඩා අරගේ වචන කවි පේලි වැඩියෙන් ලියලා තියෙන එකකට ලකුණු වැඩියෙන් හම්බ වෙනවා. මොන පොළමද කියලා හිතන්න. වෙන්න ඕනේ එහෙම නේද? අහවල් කවියක් මෙන්න මෙහෙම කවියක් ලියුවා විභාගෙට තියෙන්නේ මොකද? ඒකට පිළිතුරු කවියක් ඔයා ලියන්න කියලා. අන්න ඕක තමයි පුතේ ක්‍රියේටිවිටි කියන්නේ. ඕකෙන් තමයි හරි මිනිස්සෙක් නිර්මාණය වෙන්නේ. මන් දන්නේ මට නම් හරි ඇත්තම කතාව සිංහල සාහිත්‍ය බුද්ධාගම හරි දැන් නන්නකො ඉතිහාසය. අහවල් රජුරු රජකරේ මොන කාලේ නම් මොන කාලෙද? වැව් කීයක් හැදුවද? මේ වගේ නම් ටික මොනවද? හරි රජුරුට විසවරු කීයක් හිටියද? හරි අපිට වදාලා නැහැ නේ. දැන් මේව වරදවා ගන්න එපා. පුතේ වදවා ගන්න එපා කියලා කියන්නේ මම මේකෙන් කියන්නේ මිනිස්සුන්ගේ ඉතිහාසයක් ඕනේ කියන එකම නෙමෙයි. මිනිස්සුන්ගේ ඉතිහාසය අවශ්‍යයි. හැබැයි ඔබ හොඳට තේරුම් අරගන්න ඉතිහාසය කියලා ඔය දත්ත පාඩම් කරන එක නෙමෙයි අපි කරන්නේ. දුටුගැමුණු රජුරුව කියන්නේ ශ්‍රේෂ්ඨ චරිතයක්. එයාගේ චරිතයෙන් අපිට ගන්න දෙන්නේ මොනවද කියන එක. හරි ඒක තමයි අපි ඉතිහාසය කියලා උගන්වන්නට ඕනේ. එහෙම නැතුව හදපු වැව් දාන කීයද කියන එක නෙමෙයි. අහවල් වනාන්තරේ වර්ෂාපතනේ වාර්තික කොච්චරද? මොකටද ඔබ
අප්පච්චිලා හොඳට මහන්සිලා වැඩ කරපු නිසා මම පහවතර 37 පුතේ කෑගල්ලේ දිස්ත්‍රික්කේ වැටීම ලැබුණු ඇරගෙන දිස්ත්‍රික්කේ පළවෙනියා වුණා. පහවතර 37. ඉතින් ඒකෙන් පුතේ යන්න පුළුවන් කම තිබ්බා රොයල් එකට වුණා. හැබැයි මගේ වාසනාවකට මම රොයල් එකට දාන්න නැතුව කොළඹ දාන්නේ නැතුව ගෙවල් ළඟම තියෙන පින්නවලට දැම්මා පුතේ. අලිස් කතා කරන්නේ නැහැ. හරි මේ පින්නවල සෙන්ටරල් එකට දැම්මා මාව ඕකට දැම්මාන් පස්සේ දැන් ඔය ඉස්කෝලේ දැන් ගන්නකො. හරි දැන් ගන්නකො කවුරු හරි කෙනේ. හරි දැන් මම අපේ ඔය පින්නවල සෙන්ටරල් එක කියලා කියන්නේ 6 වසරේ තමයි පටන් ගන්නේ. එතකොට ඔය ඉස්කෝලේට ගියපු ළමයින්ගෙන් වැඩියෙන්ම ලකුණු අරන් ගියේ මම. මට ඒකකින් ටිකක් ස්ට්‍රෙස් එකක් වුණා පොඩ්ඩක්. දැන් ටර්ම් ටෙස්ට් එක ළඟ ඉඳි මට හිතෙනවා අම්මට මම තමයි මේ වැඩියෙන්ම ලකුණු අනිකුට මතකත් නැහැ ඒක. හරිද? මම තමයි වැඩියෙන්ම ලකුණු අරන් ගියේ. මම දෙවෙනිය වුණොත් එහෙම වසලැජ්ජාවයි කියලා. මම මොකද කරන්නේ පුතේ? හැම ටර්ම් ටෙස්ට් එකකටම අන්තිම කතියක් දෙකක් දීද්දි පුතේ පාඩම් කරනවා අර ඔක්කොම අර අප්පිරියා වෙච්ච ඔක්කොම ටික පාඩම් කරනවා. ඉතින් ඔය කට පාඩම් කරනවා. හරි. ඉතින් දරුවනේ ඔන්න ඕක හින්දා ඉගෙන ගන්න එකත් එපා වුණා. හරි ඉගෙන ගන්න එකත් එපා වුණා. හැබැයි ටර්ම් ටෙස්ට් එක කවදාවත් ජීවිතේ දෙවෙනිය වෙලා නැති හින්දා අනේ ඉතින් ඕ ලෙවල් එකකට යනකම් පාඩම් කරලා ඕ ලෙවල් එකට පුතේ හොඳම අර ඒ නමේනේ ඔය ඔක්කොම ටික ඒකට තිබ්බා. හැබැයි මම කතාවක් කිව්වේ ඔයාලා මොහිතන පැත්තටද ඔයාලා හරවන්න. හැබැයි ඒ ලෙවල් පටන් ගත්ත දවසේ ඉඳන් හරි මම අර අකමැත්තෙන් ඉගෙන ගත්ත එක පුතේ වෙනස් වෙන්න ගත්තා. ඒක පාරකට නෙවෙයි.